අද වෙනකොට වත්මන් පරම්පරාවේ තරුණ තරුණියන් විශේෂයෙන්ම තමන්ගේ වෘත්තීය සහ අධ්‍යාපනික ශ්‍රේෂ්ඨයන් පිළිබඳව තෝරා ගැනීමේදී වඩාත් වැදගත් විදිහට වුන් සලකන්නේ තමන්ගේ රැකියාවේ ස්වභාවය පමණක් නෙවෙයි. ඩිජිටල් ලෝකයේත් එක්කන් මේ තරුණ පරම්පරාව ලෝකයට ඉදිරියට යන්නට කොහොමද? ජාත්‍යන්තර තලයට යන්නේ කොයි විදිහටද කියන එක තමයි ඔවුන් හැම විටම හිතන්නේ. විශේෂයෙන්ම අද වෙනකොට හෙද වෘත්තිය කියලා කියන්නේ ඩිජිටල් තාක්ෂණයකට සීමා කරන්න බැරි ලෝකයේ විදිහට ගත්තාම ඉතාමත් වටිනා වෘත්තීය අවස්ථාවක් නිර්මාණය වෙලා තියෙන ශ්‍රේෂ්ඨයක්. ඒ සඳහා අවශ්‍ය ප්‍රායෝගික සහ න්‍යායාත්මක දැනුම හරි විදිහට ලබා ගන්න පුළුවන් අපේ රටේ තියෙන උසස් අධ්‍යාපන ආයතනයක් තමයි eSoft Uni කියලා කියන්නේ. අපි සූදානම් වෙන්නේ මේ පිළිබඳව කතා බහ කරන්නට. ඒ පිළිබඳව කතා බහ කරන්නට අපස් අප කෙනෙක් විදිහට මිස් චන්තිමා වෙත්තසිංහ, Head of the Department of Nursing, Faculty of Life Sciences, eSoft Uni. අපි ඔබ ගෞරවයෙන් පිළිගන්නවා. අයිබෝන් සුබ දැසනක්. අයිබෝන් සුබ දැසනක්. අපි දන්නවා චන්දිමා දැන් ගෝලීය වශයෙන් ගත්තාම මේ වෙනකොට ඩිජිටල් ලෝකයක තමයි අපි ජීවත් වෙන්නේ. හැබැයි ඩිජිටල් ලෝකයේ AI තාක්ෂණය ආවත් මේ මොන දේවල් ආවත් හෙද වෘත්තිය සීමා කරන්න බෑ, සමාන කරන්න බෑ මේ වෘත්තියත් එක්කන් ගත්තාම. එහෙම කාලයක ගෝලීය වශයෙන් මේ හෙද වෘත්තියට තියෙන ඉල්ලුම කොයි වගේද කියලා අපි මුලින්ම කතා කරමු. ඔව් බුද්ධික. ඔබ කිව්වා වගේ හෙද වෘත්තිය කියන්නේ ඒවයි වලින් රීප්ලේස් කරන්න බැරි වෘත්තියක්. ඔබ දන්න පරිදි ලෝකයේ ගොඩාක් වෘත්තීන් දැන් නැති වෙලා යනවා කෘත්‍රිම බුද්ධිය නිසා. හැබැයි ලෝකයේ දියුණු දැනට ලෝක සෞඛ්‍ය සංවිධානය අධ්‍යයන කරපු අධ්‍යයනයකින් හෙළි වෙලා තියෙනවා 2030 වෙන විට ලෝකයේ ග්ලෝබල් නර්සින් ෂෝටේජ් එක මිලියන 4ක් වෙනවා කියලා. එතකොට මේක අනාගතයේ ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒ කියන්නේ ග්ලෝබල් ඉෂුව එකක් වෙනවා. මේක දැනට ලෝකයේ දියුණු රටවල් හඳුනගෙන තියෙනවා. ඒ හඳුනගෙන තියෙන හින්දා මේ වෙනකොට ඒගොල්ලෝ ලෝකයේ හෙදියන්ට විශේෂ වීසා ක්‍රම පවා හඳුන්වලා දීලා තියෙනවා ඒ රටවල් වලට එන්ට වෙන්න. ඒක හින්දා ලෝකයේ තියෙන දැඩි ඉල්ලුම හින්දා තමයි ගොඩාක් දැන් තරුණ ප්‍රජාව මේ වෘත්තිය තෝරගන්නවා. දැන් පෞද්ගලිකව මම කැමතියි මම ගැන කියන්න. මම ජීව විද්‍යාංශයෙන් උසස් පෙළ හදාරලා විශ්වවිද්‍යාල වරන් ලැබපු කෙනෙක්. හැබැයි මම විශ්වවිද්‍යාලයට එන්ට වෙන්නේ නැතුව මම තෝරගන්නේ හෙද වෘත්තිය. ඒකට හේතුවක් තිබුණා. ඒකට හේතුව තමයි ග්ලෝබලි මේ වෘත්තියට තියෙන පිළිගැනීම සහ ඉහළ ඉල්ලුම සහ ඉහළ වැටුප් තල. ඒක ලෝකයේ දැන් එක එක රැකියාවන් වලට ගෙවන වැටුප් තල ගත්තොත් එහෙම ඉහළම වැටුප් තල ගන්න වෘත්තීන්ගෙන් එකක් තමයි හෙද වෘත්තිය කියලා කියන්නේ. ගෝලීයව හොඳ ගෞරවාන්විත රැකියාවක් සහ මේ ඩිජිටල් ලෝකෙට ගැලපෙන වෘත්තීය අවස්ථාවක් නිර්මාණය කරන්න පුළුවන් ශිෂ්‍යයෙක් තමයි හෙද වෘත්තිය කියලා කියන්නේ. ඔබට හෙද වෘත්තියත් එක්කන් හරි විදිහට මේ ගමන මාර්ගය නිර්මාණය කරගන්න අපේ රටේ තියෙන විශ්වසනීය උසස් අධ්‍යාපන ආයතනයක් තමයි eSoft Uni කියලා කියන්නේ. ඔබට මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගැනීමේ හැකියාව තියෙනවා 13.81 දුරකථන අංකයට අමතන්න. ඒ වගේම www.esu.lk වෙබ් අඩවියට පිවිසලා ඔබට ඕනෑම මොහොතක මේ පිළිබඳව තොරතුරු දැනගැනීමේ හැකියාව තියෙනවා. දැන් ඔබ මීට කලින් චන්දිමාක් කිව්වා දැන් ගෝලීයව ගත්තාම හෙද වෘත්තියට ඉහළ වැටුපක් ගෙවන ශේෂ්ත්‍රයක් විදිහට තමයි නිර්මාණලා තියෙන්නේ. දැන් ඕස්ට්‍රේලියාව කියලා කියන අපි දන්නවා හැමෝම මේ නර්සින් ෆීල්ඩ් එකට යන්න කැමති ඕස්ට්‍රේලියාවට. දැන් ඕස්ට්‍රේලියාව වගේ රටක සාමාන්‍යයෙන් නර්සින් ෆීල්ඩ් එකේ තියෙන මේ ජොබ් ඔපචුනිටිස් වලට කොයි වගේ ආදායමක් ලබන්න පුළුවන්ද වැටුපක්? ග්ලෝබලි ඇත්තටම දැන් නර්සස්ල ආකාර දෙකකින් ඕස්ට්‍රේලියාවට යනවා. එක ක්‍රමයක් තමයි ස්ටුඩන්ට් වීසා විදිහට ඔවුන්ගේ වැඩිදුර අධ්‍යාපන කටයුතු වලට යනවා. ඒක එක ආකාරයක්. අනිත් ආකාරය තමයි වෘත්තීයමය විදිහට වැඩ ඒ කියන්නේ හෙදියක් විදිහට වැඩ කරන්න ජොබ් වීසා අරගෙන යනවා. එතකොට මම මුලින්ම කතා කරන්නම් ස්ටුඩන්ට් වීසා ගැන. ස්ටුඩන්ට් වීසා අරගෙන ගියොත් මේගොල්ලොන්ට සතියක ඒ කියන්නේ පාර්ට් ටයිම් ජොබ්ස් කරන්න පුළුවන්. අවසර තියෙනවා යාලට සතියකට පැය 48ක කාලයක් රැකියාව කරන්න. එතකොට මේ රටේ අවලි රේට් එක ජොබ් එකකට ඩොලර් 25ක් 40ක් අතර ගාණක් ගෙවනවා. දැන් අපි කතා කරන්නේ මෙතන හෙදියන් ගැනනේ. හෙද වෘත්තිකයන් පාර්ට් ටයිම් ජොබ්ස් කරනවා නම් මේගොල්ලෝ තෝරගන්නේ එල්ඩර්ලි කෙයා හෝ නැත්නම් පැලියේටිව් කෙයා හෝ ඒ වගේ නැත්නම් ඩොමිසිලරි කෙයා කියලා තියෙනවා ඒ වගේ දේවල්. එතකොට ඒ වගේ දේවල් කරනකොට දැන් මං කිව්වා ඒක රේන්ජ් එක ඩොලර් අවර්ලි රේට් එක ඩොලර් 25 ඉඳලා ඩොලර් 40 දක්වා කියලා. හැබැයි දැන් මං කිව්වා වගේ අර හෙද වෘත්තිකයන්ට ඊට වඩා වැඩි වැටුපක් ගෙවනවා. අවර්ලි රේට් එක ඊට වඩා වැඩි. එතකොට මාසෙකට ඩොලර් 2500ක් 3000ක් අතර වගේ සැලරි එකක් ගන්න පුළුවන් ස්ටුඩන්ට් වීසා ගියොත්. ඊළඟට මම එන්නම්
ජොබ් වීසා යන අයට. ජොබ් වීසා ගියාට පස්සේ ඒක এডুকেෂන් ක්වොලිෆිකේෂන් එක අනුව පේමන්ට් එක වෙනස් වෙනවා. දැන් BSc නර්සින් ඩිග්‍රී එකක් කරලා යන කෙනෙකුට $80,000ක් වගේ ඇනුවල් සැලරි එකක් හම්බ වෙනවා. එයාලා මාස්ටර්ස් කරලා යාලගේ ක්වොලිෆිකේෂන්ස් වැඩි කරගත්තොත් $1,25,000ක විතර වගේ ඇනුවල් සැලරි එකක් ගන්න පුළුවන්. ඒ වගේ ඉහළ වැටුප් තලයක තමයි නර්සින් මේක හොඳ ආදායමක් උපයන්න පුළුවන් වටිනා ගෞරවාන්විත වෘත්තියක්. චන්දිමා දැන් රෙජිස්ටර්ස් නර්ස්ලා කියලා අපි අහලා තියෙනවා මේ. කොහොමද අපි මේ රෙජිස්ටර්ඩ් නර්සින් කියන කැටගරි එක හරියටම අඳුරගන්නේ සහ දැන් ESOP ටියුන් එකත් එක්ක එකතු වෙලා මේ අධ්‍යාපනයත් හරි විදියට හදාගෙන ඕස්ට්‍රේලියාවට ගිහලා කොහොමද රෙජිස්ටර්ඩ් නර්ස් කෙනෙක් වෙන්නේ? අපි ඒ ගැනත් කතා කරමු. ඔව්. රෙජිස්ටර් නර්ස් කෙනෙක් කියලා කියන්නේ දැන් ඕනම වෘත්තියක ඒ වෘත්තිකයන් පාලනය කරන රෙගියුලේටරි බොඩි එකක් තියෙනවා. ඒ රෙගියුලේටරි බොඩි දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මම ඒක උදාහරණ වලින් කියන්න. ඕස්ට්‍රේලියාව ගත්තොත් ඕස්ට්‍රේලියාවේ නර්සස්ලගේ රෙගියුලේටරි බොඩි එක තමයි AFRA කියලා කියන්නේ. ඒ කියන්නේ ඕස්ට්‍රේලියන් හෙල්ත් කෙයා ප්‍රැක්ටිෂනර්ස් රෙගියුලේටරි කවුන්සිල් කියලා කියන්නේ. දැන් UK ගත්තොත් එහෙම UK වල NMC කියලා කියන්නේ නර්සස් ඇන්ඩ් මිඩ්වයිෆරි කවුන්සිල්. දැන් ශ්‍රී ලංකාව ගත්තොත් එහෙම ශ්‍රී ලංකාවේ නර්සස්ලගේ රෙගියුලේටරි බොඩි එක තමයි 2011 වෙනකන් ශ්‍රී ලංකා මෙඩිකල් කවුන්සිල් එක. 2011 දී ශ්‍රී ලංකා නර්සස් කවුන්සිල් එක එස්ටැබ්ලිෂ් කරනවා. ඊට පස්සේ ශ්‍රී ලංකා නර්සස් කවුන්සිල් එකේ තමයි රෙජිස්ටර් වෙන්නේ. ඒ රජයේ හෙදියෝ එතකොට පෞද්ගලික අංශය ගත්තොත් ප්‍රයිවට් හෙල්ත් සර්විස් රෙගියුලේටරි කවුන්සිල් කියලා එකක් අපි කියනවා කෙටියෙන් PHSRC කියලා. ඒකේ තමයි පෞද්ගලික අංශයේ හෙදියෝ රෙජිස්ටර් වෙන්නේ. එතකොට අපේ කැම්පස් එකෙන් පාත් එකක් හදලා තියෙනවා. අපේ වෙනම ඩිපාර්ට්මන්ට් එකක් තියෙනවා ESOP International කියලා. මේක හරහා හෙදියන්ට ඕස්ට්‍රේලියාවට යන්න අපි මාර්ගය හදලා තියෙනවා. ගියයින් පස්සේ අපි දැන් ඕස්ට්‍රේලියාවේ මම කියවනේ රෙගියුලේටරි බොඩි එක AFRA කියලා AFRA එකේ රෙජිස්ට්‍රේෂන් ගන්න උවමනා හැමදේම ඒ පහසුකම් අපි සලසලා දෙනවා. AFRA එකේ ක්වොලිෆිකේෂන් මේ රෙජිස්ට්‍රේෂන් එක ගන්න අවශ්‍ය ක්වොලිෆිකේෂන්ස් තමයි OSCE එක්සෑම් එකක් කරන්න තියෙනවා. NCLEX කියලා එක්සෑම් එකක් තියෙනවා. IELTS 7 මාර්ක්ස් ගන්න ඕනි. එතකොට මේ සියලුම දේට අවශ්‍ය දේවල් ඒ පහසුකම් අපි සපයලා දෙනවා. මේ හැම දෙයක්ම හරි විදිහට දැනගෙන හෙද වෘත්තිකයෙක් විදිහට ඕස්ට්‍රේලියාවට ගමන් කළ ඔබේ ජීවිතය සාර්ථක කරගන්න ඒ සඳහා අවශ්‍ය හොඳ උසස් අධ්‍යාපනයක් නිර්මාණය කරගන්න අපේ රටේ තියෙන විශ්වසනීය උසස් අධ්‍යාපන ආයතනයක් තමයි ESOP ටියුන් කියලා කියන්නේ. ඔබට මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගැනීමේ හැකියාව තියෙනවා 1381 දුරකථන අංකය ඔස්සේ වගේම www.esu.lk වෙබ් අඩවියට පිවිසලා. චන්දිමා අපි කතා කරමු දැන් මේ කාලේ අපි ගත්තාම දරුවෝ A level විභාගය ආරම්භ කළා තියෙන තව ටික දවසකින් මේ විභාගය අවසන් වෙනවා. ඊට පස්සේ වුන් තීරණය කරනවා මම අනාගතයේ වෘත්තියක් විදිහට මොකක්ද කරන්න කියලා. එහෙම හිතන දරුවෙක්ට මේ හෙද වෘත්තියත් එක්කන් එකතු වෙන්න කොහොමද අවස්ථාව හම්බෙන්නේ? ඔව් දැන් ගොඩක් අය දරන වැරදි මතයක් තමා බුද්ධික හෙද වෘත්තියට පිවිසෙන්න උසස් පෙළ ජීව විද්‍යාංශයෙන් හදාරලා තියන්න ඕනේ කියලා. ඒක වැරදි මතයක්. එහෙම හිතනව ඇත්තේ මං හිතන්නේ රාජ්‍ය අංශයේ විශ්වවිද්‍යාලවලට ගන්නේ ජීව විද්‍යාංශයෙන් හදාරපු සහ රජයේ හෙද විදුහල් වලට ගන්න ජීව විද්‍යාංශයෙන් උසස් පෙළ හදාරපු අය පමණයි. හැබැයි පෞද්ගලික අංශයේ එහෙම එකක් නැහැ. පෞද්ගලික අංශයේ හෙද විදුහල් වලට ඕනම ස්ට්‍රීම් එකකින් A levels කරපු අය ගන්නවා. ඒක හින්දා ඕනම ස්ට්‍රීම් එකකින් A levels කරලා තියෙනවා නම් එයාලා A level පාසස් 3 තියෙන්න ඕනේ. සබ්ජෙක්ට්ස් 3කට අපේ පාඨමාලාවන් වලට එන්ටර් වෙන්න පුළුවන්. එතකොට අපේ යුනිවර්සිටි එකෙන් පාඨමාලා දෙකක් දැනට ඔෆර් කරනවා. එකක් තමයි නර්සින් টপ අප් ඩිග්‍රී එක. টপ අප් ඩිග්‍රී එක කියලා කියන්නේ ඒක ඔෆර් කරන්නේ දැනට ඩිප්ලෝමා එක සම්පූර්ණ කරපු හෙදියන්ට. අවුරුදු වසර 3ක ඩිප්ලෝමා එක සම්පූර්ණ කරපු අයට. එතකොට එහෙම වසර 3ක ඩිප්ලෝමා එක සම්පූර්ණ කරලා නැති අයට පුළුවන් අවුරුදු 3ක අපේ හෙද උපාධි පාඨමාලාවක් තියෙනවා BSc Honours in Nursing කියලා. මේ පාඨමාලාවට එන්ටර් වෙලා පාඨමාලාව කරගෙන ගිහිල්ලා හෙදියක් වෙන්න පුළුවන්. ඉතින් මේ සාර්ථක ගමන් මඟ නිර්මාණය කරගන්න ESOP ටියුන් එකයි එකතු වෙන්න ඔබට මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගැනීමේ හැකියාව තියෙනවා 1381 දුරකථන අංකය ඔස්සේ වගේම www.esu.lk වෙබ් අඩවියට පිවිසලා. බෙහෙවින් ස්තුතියි චන්දිමා අද දවසේදී මේ කතා බහට අපිත් එක්ක එකතු වුණාට. ස්තුතියි බුද්ධික. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා හෙද වෘත්තියත් එක්කන් ජාත්‍යන්තර පිළිගැනීමක් තියෙන වෘත්තියක් නිර්මාණය කරගන්න. ඒ සඳහා අවශ්‍ය හොඳ වෘත්තීය ගමන් මඟක් නිර්මාණය කරගන්න ESOP ටියුන් සමගින් එකතු වෙන්නට
කියලා. ඒ මතක් කිරීමත් එක්කන් අපි සමුගන්නට සූදානම් වෙන්නේ නැවතත් මුණ ගැහෙමු. මේ සිරස morning. Sirasa Morning.